ඕනම ආහාරයකට ආසාත්මිකතාවයක් ඇති වෙන්න පුළුවන්. විශේෂයෙන්ම එළියෙන් පිටින් ආහාර ගැනීමේදී කලවම් වෙලා තිබුණා. සමහර අවස්ථාවල හැන්දක් මාරු වෙලා තිබුණත් ඇති ඒ රෝග ලක්ෂණ මතුවෙන්න. ඉතින් ඊටමත් පරිස්සම් විය යුතුයි. මොකද සමහර ආසාත්මිකතා ඊටමත් මාරාන්තික විය හැකියි. අද අපි ආහාර වලට ඇති වෙන ආසාත්මිකතා ගැන කතා කරමු. ඒතර ආහාරයකට ආසාත්මිකතාව ඕනම ආහාරයකට වෙන්න පුළුවන්. අපි හිතනවා සැර ආහාර වලට තමයි අපිට ආසාත්මිකතාව ඇති වෙන්නේ. ඊස්සෝ, කකුලෝ, අන්නාසි වගේ දේවල්. නමුත් අපි දකිනවා රෝගීන් පැමිණෙනවා සාරණ, ඒ වගේම කොස්දෙල් සාමාන්‍ය ආහාර වලටත් ආසාත්මිකතාව ඕනම ආහාරයකට ආසාත්මිකතාවයක් ඇති වෙන්න පුළුවන්. සාමාන්‍ය රෝග ලක්ෂණ මතුවෙන්නේ මිනිත්තු ගාණක්, තප්පර ගාණක් ඇතුළත වැඩිම සාමාන්‍යයෙන් පැයක් දෙකක් තමයි ඒ රෝග ලක්ෂණ මතුවෙන්න ගත වෙන්නේ. ඒතර සමහර ආසාත්මිකතා ඊටා දරුණු ගණයේ ඇනෆිලැක්සිස් තත්ත්වයේ මාරාන්තික ආසාත්මිකතා ආහාර නිසා ඇති වෙන්න පුළුවන්. එතකොට අපේ සමහර විශේෂිත වර්ගයේ ආහාර ආසාත්මිකතාවයක් තියෙනවා. අපි ඇල්ෆා ගෑල් සින්ඩ්‍රෝම් කියලා කියනවා. ඒක අපි දැන් බහුලව දකිනවා විශේෂයෙන්ම පොඩි ළමයිගේ. ඒක ඇති වෙන්නේ කිරි, රතු මස්, ඒ කියන්නේ හරක් මස්, ඌරු මස්, එළු මස් වගේ සහ ජෙලටින් වලට තියෙන ඇල්ෆා ගෑල් කියන ඒ මොලිකියුල් එක තියෙන සියලුම ආහාර වලට ඒ ආසාත්මිකතාවය දක්වනවා. ඒතර මේ ආහාර ආසාත්මිකතාව මොන ආහාරයටද ආසාත්මිකතාවයක් ඇති වෙන්නේ කියලා බලන්න අපිට ස්කින් ප්‍රික් ටෙස්ට් පරීක්ෂණය මගින් තහවුරු කරගන්න පුළුවන්. එතකොට ඒක දැනගෙන ඒ ආහාර ඔබගේ ශරීරයට කොයිම අවස්ථාවකත් ඇතුල් නොවීමට වගා බලා ගන්න ඕනේ. විශේෂයෙන්ම එළියෙන් පිටින් ආහාර ගැනීමේදී කලවම් වෙලා තිබුණා. සමහර අවස්ථාවල හැන්දක් මාරු වෙලා තිබුණත් ඇති ඒ රෝග ලක්ෂණ මතුවෙන්න. ඉතින් ඊටමත් පරිස්සම් විය යුතුයි. මොකද සමහර ආසාත්මිකතා ඊටමත් මාරාන්තික විය හැකියි.